එතකොට මේකේ අපි ප්‍රශ්න ටික කතා කරන්න කලින් තියරි ටික හරියට ඔලුවට දාගනිමු. මොකද්ද මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ කියලා. හරි මේකේදී ප්‍රතිශක්තිය කියන්නේ මොකද්ද සහ ඒකේ තියෙන කොටස් ටික මේ රචනා ප්‍රශ්නයක ගලපෙන විදිහට කතා කරමු. මේකදී ප්‍රතිශක්තිය කියන්නේ තුවාලයකට හෝ ආක්‍රමණකාරී ව්‍යාජනයකට ආගන්තුක ද්‍රව්‍යවලට එරෙහිව දේහය තුල ඇති ආරක්ෂක යාන්ත්‍රණ හේතුවෙන් ඇතිවන ප්‍රතිරෝධී තත්ත්වය ප්‍රතිශක්තිය ලෙස හඳුන්වනවා. එතකොට මේකේදී සාමාන්‍යයෙන් අර ප්‍රතිශක්තිය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සහජ ප්‍රතිශක්තිය හා අනුවර්තීය ප්‍රතිශක්තිය. සහජ ප්‍රතිශක්තිය කරන්නේ අර අපේ දේහයේ මේ ප්‍රධාන වශයෙන් මේකින් කරන්නේ අපේ දේහයට ව්‍යාජනයක ඇතුළු වීම වළක්වන සහ බැරි වෙලා හරි ඇතුළු වුණ ෂණිකව මේක ආරක්ෂණය ප්‍රතික්‍රියා දක්වලා මේ ව්‍යාජනයක විනාශ කරන ක්‍රියාවලිය. එතකොට මේකෙදි මේ හරි මේක පුළුල් පරාසික ව්‍යාජනකයන්ට එරෙහිව ක්‍රියා කරනවා සහ මේක සහජ දේහ ආරක්ෂණය එක මේක ඉපදෙද්දිම තියෙනවා සහ මේ පෘෂ්ඨ වශයෙන් හා අපෘෂ්ඨ වශයෙන් දෙකොල්ලොන්ගෙම තියෙන සහ මේක විශිෂ්ට නොවන ආරක්ෂණ. විශිෂ්ට නොවන ආරක්ෂණය කියන්නේ මේක එක් ව්‍යාධි ජනකයෙක් සඳහා විශිෂ්ට නොවන ආරක්ෂණය. ඒ කියන්නේ හැමෝටම එක විදිහේ ක්‍රියා කරන්නේ. හැබැයි අර අනුවර්තී එහෙමත් නැත්නම් අනුවර්තී ප්‍රතිශක්තියේදී මේක මේ එක ව්‍යාජනක වෙනස් වූ විදිහට තමයි ක්‍රියා කරන්නේ. එතකොට සහජ ප්‍රතිශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. බාහිර ආරක්ෂණය සහ අභ්‍යන්තර ආරක්ෂණය. බාහිර ආරක්ෂණය වෙන්නේ අර මම කියන ව්‍යාජනකේ පළවෙනියම මේ දේහය තුලට ඇතුල් වීම වළක්වනවා. ඒකේ කොටස් ටික ඇවිල්ලා මිනිස් සම, ශ්ලේෂ්මල පටල, එතනින් ගියාට පස්සේ ශ්‍රාවී ද්‍රව්‍ය සහ ඒ ටික තමයි. එතකොට මිනිස් සමෙහි ප්‍රධාන වශයෙන් සමේ අපි චර්මයේ ඉතා සමීපව ඇසුණු කෙරටිනීභූත සෛල ස්තරයක් තියෙනවා. මේවා නිරන්තරයෙන් ගැලිලා ඉදත් වෙනවා. එතකොට මේ ඝනවාසීකරණය වෙන්න දෙන්නේ සහ මේක අර තදින් ඇසුණු ස්තරයක් හින්දා අර ව්‍යාජනකයන් ඉතා මේ දේහයට ඇතුල් වීම ඉතාම අමාරු ක්‍රියාවලියක්. එතකොට ඊට පස්සේ ශ්ලේෂ්මල පටල දේහය තුළ කුහර සහ විහුව ආස්තරණය කරනවා. එතකොට මේ ශුද්ධ ජීවීන් ප්‍රධාන වශයෙන් මේක අර ශුද්ධ ජීවීන් හා ව්‍යාජනකයන් ප්‍රධාන වශයෙන් මේක අර ශ්ලේෂ්මල පටලවල අවලම්බනය කරනවා. ඊට පස්සේ පක්ෂ්ම වලින් මේම ශ්ලේෂ්මල පටල මේ අර දේහෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කරනවා. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තාම පෙනහැලිවල අර මේ කලස්සයිල වලින් ශ්ලේෂ්මල හදලා ශ්ලේෂ්මල වල අර මේ ව්‍යාජනකයන් සහ දූවිලි වගේ දේවල් අවලම්බනය කරනවා. ඊට පස්සේ මේ පක්ෂ්ම වලින් මේක ඉහළට නැංවීමක් කරනවා. ශ්ලේෂ්මල ලිහට නැංවීම සිදු කරනවා. ඊට පස්සේ තියෙනවා ශ්‍රාව. ප්‍රධාන වශයෙන් අපි ශ්‍රාව විදිහට ගන්නෙ කඳුළු, කේටය සහ ශ්ලේෂ්මල. එතකොට මේක අර ඒව මගින් මේ ශ්‍රාවය කිරීමත් එක්ක හිතන්නකෝ ඇහැ කියලා. ඇසේ කඳුළු තිබ්බොත් මේක ප්‍රධාන වශයෙන් අර ඇහැ නිරන්තරයෙන් සෝදනවා. එතකොට මේක අර ඝනාවාසීකරණය වීමක් දෙන්නේ. එතකොට ඊට අමතරව මේක එහෙම මේ අර සෝදලා දාලා තනුක කරනවා ඝනාවාසීකරණය වෙන්න දෙන්නේ. ඊට පස්සේ කේටය මගින් අර මුඛය තුලත් එහෙම කරනවා. ඊට පස්සේ ඒවා ඝනාවාසීකරණය වෙන්න දෙන්නේ. ශ්ලේෂ්මල වලුත් අර කලින් කිව්වා වගේ මෙහෙම අර ඉවත් කරලා ඝනාවාසීකරණය වීම දෙන්නේ තනුක කරනවා. ඊට පස්සේ කඳුළු, කේටය සහ ස්වේදය වගේ දේවල් වල ලයිසෝසයිම් වගේ එන්සයිම තියෙනවා. ඒව මගින් අර මේ බැක්ටීරියා වගේ සෛල බිත්ති විනාශ කරනවා. ඊට අමතරව මේකට තව අපිට ගන්න පුළුවන් ආමාශික විෂය. ආමාශික විෂය තියෙන HCl මගින් ආම්ලික ස්වභාවය මගින් මේ බැක්ටීරියා දූලක විනාශ කරනවා. ඊට අමතරව සේද සහ ස්නායු ශ්‍රාවී ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන අර සමේදී ප්‍රධාන වශයෙන් ස්නේහ සහ ස්නේහක ශ්‍රාවී ද්‍රව්‍ය මගින් සමට ආම්ලික බවක් දෙනවා. ඊට පස්සේ බැක්ටීරියා වර්ධනය වීම වළක්වනවා. ඊට පස්සේ යනවා අපි යන අභ්‍යන්තර ආරක්ෂණයේදී ප්‍රධාන වශයෙන් මේක භක්ෂක සෛල, උදාහරණ වශයෙන් නියුට්‍රොෆිල් හා මහභක්ෂාණු, ස්වභාවික නාශක සෛල, ඊට පස්සේ ශුද්ධ ජීවි ප්‍රෝටීන සහ ඉන්ටර්ෆෙරෝන්. එතන භක්ෂක සෛල ප්‍රධාන වශයෙන් මේකෙදි කරන්නේ අර අපේ දේහයට ඇතුළු වෙන සෛල අධිග්‍රහණය කරලා ඒක ඊට පස්සේ මේ දේහය තුළදී ජීර්ණය කරලා සහ ඒකට එළියට මේ නැවත අන්තසෛල ජීර්ණයකින් නැවත සෛල එළියට මේ අර ජීර්ණය කරපු කොටස් එළියට දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන් කලින් කිව්වා වගේ මේ කොටස් දෙකයි මේක අර භක්ෂක සෛල නියුට්‍රොෆිල සහ මහභක්ෂාණු. එතකොට මේකෙදි මේ රුධිර සංසරණ පද්ධතිය තමයි තියෙන්නේ. මොකක් හරි ආසාදන පටකයක් තිබ්බොත් ආසාදනයක් වුණ තැනකට පළවෙනි නියුට්‍රොෆිල් ඊට පස්සේ තමයි මහභක්ෂාණු වෙන්නේ. මේකේ නියුට්‍රොෆිල් ප්‍රමාණයෙන් අඩුයි, මහභක්ෂාණු ප්‍රමාණයෙන් විශාලයි.
ඊට පස්සේ යනවා මේ ස්වභාවික නාශක සෛල වලට. මේක වසා සෛල වර්ගයක්. මේක විශිෂ්ට නොවන ආරක්ෂා. මේ ඔක්කොම විශිෂ්ට නොවන ආරක්ෂාවක් දෙන්නේ කලින් කිව්වා වගේම. ඊට පස්සේ මේක ප්‍රධාන වශයෙන් රුධිරයේ ප්ලීහාවෙත් හා වසා ගැටි තුල තියෙනවා. ඊට පස්සේ මේක මේ සෛල මතු පිට අසාමාන්‍ය අණු හඳුනාගෙන මේවා මරා දැමීම සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් ස්වභාවික නාශක සෛල වගේ අසාමාන්‍ය සෛල පරිග්‍රහණය නොකරනවා. ඒක ඇතුළට අරගන්නේ. මේවා අසාමාන්‍ය සෛල මතු පිටට සම්බන්ධ වෙලා ඒවා විනාශ කරන රසායන ද්‍රව්‍ය මුදා හැරලා ඒවා මේ ජීර්ණය කරන විනාශ කිරීම සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් වෛරස් සහ පිළිකා සෛල මේ කට්ටිය හඳුනගෙන විනාශ කරන ස්වභාවික නාශක සෛල මගින්. ඊට පස්සේ යනවා ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන. ප්‍රතිශුද්ධ ජීවි ප්‍රෝටීන මේවා රුධිරයේ සහ අන්තරාර තරලයේ තමයි පිහිටන්නේ. එතකොට මේක සුද්ධ ජීවීන්ට ඍජුව පහර දීම හෝ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය වල බාධා කිරීම සිදු කරනවා. එතකොට මේකේ ප්‍රධාන කොටස් දෙකයි ඉන්ටර්ෆෙරෝන සහ අනුපූරක ප්‍රෝටීන. ඉන්ටර්ෆෙරෝන කියන්නේ මොකක් හරි සෛලයකට මේ මොකක් හරි අපේ දේහයේ සෛලයක් ආක්‍රමණය කරලා ආසාදනය වෙන එක සෛලයක්. එතකොට මේ ආසාදිත සෛලය වගේ මේ ඉන්ටර්ෆෙරෝන එහෙමත් නැත්නම් මේ ඉන්ටර්ෆෙරෝන නිපදවනවා. මේ ඉන්ටර්ෆෙරෝන මගින් අර අවට තියෙන සෛල වලට මෙම අර ආසාදනය කරපු ආසාදක කාරකයට එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩනගා ගන්න. එතකොට මේකෙදී ආසාදයෙන් ලක් නොවූ දාරක සෛල ආරක්ෂාවක් ප්‍රතිවලිතය සඳහා ආරක්ෂාවක් සපයනවා. එතකොට මේකින් අර ප්‍රතිවෛරස ප්‍රෝටීන ස්‍රාවය වීම උත්තේජනය කරනවා. එතකොට අර යාබල් සෛල වලින් ආසාදනය වෙන්නේ නැතුව තවදුරටත් මේ රෝගේ පැතරීම වළක්වනවා. ඊට අමතරව ඉන්ටර්ෆෙරෝන මගින් මහා භක්ෂාණු සක්‍රියකරණ සහ භක්ෂක සෛලතාව වැඩි කරනවා. ඊට පස්සේ අනුපූරක ප්‍රෝටීන අර ශුද්ධ ජීවි ප්‍රෝටීන එක කොටසක් තමයි ඉන්ටර්ෆෙරෝන සහ අනුපූරක ප්‍රෝටීන. අනුපූරක ප්‍රෝටීන රුධිර ප්ලාස්මාවේ සහ ප්ලාස්ම පටලවල සාමාන්‍යයෙන් පිහිටනවා. ඊට පස්සේ මේවා ශුද්ධ ජීවි සෛල මතු පිට පවතින ද්‍රව්‍ය හමුවේ සක්‍රිය වෙලා රසායනික ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ මේ ආක්‍රමණික සෛල බිඳ දැමීම සිදු කරනවා. ඊට පස්සේ තවදුරටත් මේ භක්ෂක සෛලතාව මේවා වැඩි කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට තමයි බාහිර ආරක්ෂණය සහ අභ්‍යන්තර ආරක්ෂණය මේ තියෙන්නේ සහජ ප්‍රතිශක්තිකරණය. ඊට පස්සේ සහජ ප්‍රතිශක්තිකරණයම එක් කොටසක් තියෙනවා මේක ප්‍රදාහක ප්‍රතිචාරය. ඒ කියන්නේ දේහය තුළට අර ආසාදිතකේ සුද්ධ ජීවි ආසාදනයක පටක තුවාලයක් මගින් ක්‍රියා කරන ආරම්භක පටක හානිය දේහය තුළට ඇති වෙන සහජ ප්‍රතිශක්තිකරණ ආරක්ෂණ ප්‍රතිචාරය. එතකොට මේකේ අර මේකේ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් මේ ස්ටෙප්ස් වයිස් අපි කතා කරමු. මුලින්ම අපි හිතමුකෝ දේහය ආසාදනය වෙනවා. එහෙම නැත්නම් වියජ්ජනකෙන් මගේ ආසාදනය වෙනවා. එහෙම නැත්නම් තුවාල වෙනවා. එතකොට මේකේ පටක හානීමක් සිද්ධ වෙනවා. එතකොට මේ පටක හානි වුණ පටක මගින් සහ මේ අවට තියෙන කුඹ සෛල මගින් ප්‍රධාන වශයෙන් හිස්ටමින් නිපදවනවා. ඊට පස්සේ අවට තියෙන සෛල මගින් සහ ප්‍රොස්ටගැන්ඩින් සහ බැඩිකයිනින් වගේ මේ සංඝටක නිපදවන රසායනික ද්‍රව්‍ය නිපදවනවා. ඒව මගින් මේ අවට තියෙන රුධිර වාහිනී විස්තරණය කරනවා සහ පාරගම්‍යතාව වැඩි කරනවා. මේ රුධිර වාහිනී විස්තරණයත් එක්ක මේ රුධිරට විස්තරණය කරාම වැඩි රුධිර විස්තරණය කියන්නේ මේ විස්කම්භය වැඩි කරනවා. අවට තියෙන මේ විස්කම්භය වැඩි කරාම වැඩි රුධිර ප්‍රමාණය. එතකොට මේ රුධිර නාලවල සයිස් එක වැඩි වෙනවා. එතකොට වැඩි රුධිර ප්‍රමාණයක් මෙතන ගලාගෙන එනවා. එතකොට වැඩි රුධිර ප්‍රමාණයක් මෙතන ගලාගෙන ඒමත් එක්ක මෙතන තරල එකතු වීමක් සිද්ධ වෙනවා සහ වැඩි රුධිර වීමක් අර රුධිර එකතු වීමක් එක මේක රතු වීමක් සිද්ධ වෙනවා. මෙතන එතකොට රතු වීම හා ඉදිමීම පෙන්නනවා. ඊට පස්සේ මේ රතු රුධිර සෛල සහ මේ වැඩිපුර තරලය මෙතනට එමත් එක්ක මෙතනට වැඩිපුර භක්ෂක සෛල එහෙමත් නැත්නම් නියුට්‍රොෆිල් මුලින්ම එනවා. නියුට්‍රොෆිල් සහ මහා භක්ෂාණු සෛල ප්‍රමාණය වැඩි පුර ප්‍රමාණයක් එනවා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා භක්ෂක සෛලතාව මගින් මේ පටක විනාශ කරනවා. එතකොට මේ වැඩි භක්ෂක සෛලතාවක් තියෙන එක සහ මේ පටක නිරන්තරයෙන් රිපෙයා වෙන එකත් එක්ක මෙතන පරිවෘත්තීය වේගය වැඩි වෙනවා. පරිවෘත්තීය වේගය වැඩි වෙනවා කියන්නේ මෙතන රත් වීම තාපය වැඩිපුර තාපයක් ජනලය වෙන මෙතන රත් වීම ගන්නවා. මේකත් එක්ක සෝ වීමත් වැඩිපුර සිද්ධ වෙනවා. ඊට අමතරව තව කතා කරන්න දෙයක් තියෙනවා. අර අපි කලින් කිව්වන ආසාදනය හු තුවාල වෙච්ච මේ තැනක් ගමුකෝ. එතන බැක්ටීරියා වගේ ආසාදනය වුණොත් එතන බැක්ටීරියා දූලක සහ ටොක්සින් ද්‍රව්‍ය තියෙනවා. ඊට අමතරව මෙතන අර හානි වීමත් එක්ක අවට තියෙන අර ස්නායු ටික ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකත් එක්ක අර වේදනාවක් අපිට ඇති වෙනවා. එතකොට
රත්තු වීම ප්‍රධාන වශයෙන් අපේ අර ප්‍රදාහක ප්‍රතිචාරයේ කොටස් තුනක් තියෙනවා. රත් වීම, ඉදිමීම, වේදනාව සහ රත් වීම කියන දේවල් ටික අපි කතා කරා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මෙතන අර මෙතනට එන භක්ෂක සෛල ටිකත් අර ඒ කාර්යවල කරලා පස්සේ විනාශ වෙනවා. ඊට පස්සේ මේකේ ඩැමේජ් වෙච්ච අර මේ පටකක් තියෙනවා. සහ මේ ඒ අවට තරල ටිකුත් එකතු වෙන මේ තරලත් එකතු වෙලා සැරව හැදෙන්න බලනවා. ඊට පස්සේ මේක විශාල දේහය තුර සිදුවෙන ලොකු ආසාදනයක් නම් මේක විශාල ආසාදනයක් නම් වෙලා තියෙන්නේ. මේක මේ අර ප්‍රදාහක ප්‍රතිචාර දේහය පුරාම සංස්ථානික ප්‍රතිචාරයක් විදිහට ක්‍රියා කරලා මේක ප්‍රධාන වශයෙන් අර උණ අපිට ඇති කරනවා. මේ උණදී අපි ප්‍රධාන වශයෙන් වෙන්නේ අර භක්ෂක ශෛලතාව වැඩි කරනවා සහ පටක අලුත් වැඩියා වන වේගය වැඩි කරනවා. එතකොට මේ විදිහට තමයි ප්‍රදාහක ප්‍රතිචාර ක්‍රියාවලිය වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි යනවා අණුවර්තී එහෙමත් නැත්නම් පරිචිත ප්‍රතිශක්තිය. මේක විශිෂ්ට ආරක්ෂණ ප්‍රතිශක්තිය. මේකට යම් කාලයක් වැය වෙනවා මේ ආරක්ෂක ප්‍රතිචාර ඇක්ටිව් වෙන්න. එතකොට ප්‍රධාන වශයෙන් මේක T හා B වසා සෛල මගින් තමයි අරගෙන යන්නේ. මේ T හා B වසා සෛල පළවෙනි T හෝ B වසා සෛල වල දෙන්න මුලින්ම ඇට මිදුළු වල නිපදෙන්නේ. මේක නිපද වෙලා මේක අර පරිණතයටපත් වෙන ස්ථානය අනුව T හෝ B වෙනවා. T සෛල ප්‍රධාන වශයෙන් පරිණත වෙන තයිමස් ග්‍රන්ථියේ අරක B වසා සෛල අර මේ ඇට මිදුළු වලම මේ පරිණතයටපත් වෙනවා. එතකොට මුලින්ම අපි හිතමුකෝ මේ ක්‍රියාවලිය අපි කාර්යයට කතා කරොත් මුලින්ම අපි දේහයට මොකක් හරි ව්‍යාජනකෙක් ආව කියමුකෝ. ව්‍යාජනකෙක් ආවහම මුලින්ම මේකට ප්‍රතිදේහ ජනක තියෙනවා. මේ ඒව මගින් B හෝ T වසා සෛල ඇක්ටිව් කරනවා. ඊට පස්සේ මුලින්ම වෙන්නේ අර මේකේ තියෙන ප්‍රතිදේහ ජනක. ප්‍රතිදේහ ජනක කියන්නේ අර මේ අපේ තියෙන T හෝ B වසා සෛල සම්බන්ධ වෙන මොකක් හරි මේ T හෝ B වසා සෛල ප්‍රතිග්‍රාහක අණු තියෙන ප්‍රතිග්‍රාහක ස්ථාන තියෙනවා. මේ ප්‍රතිග්‍රාහක අණුව ගිහිල්ලා අදාළ ප්‍රතිදේහ ජනකයක බැඳුනට පස්සේ මේ B වසා සෛල හෝ T වසා සෛල ඇක්ටිව් වෙනවා. එතකොට සම්බන්ධ මේ ඇක්ටිව් වෙනවා. මෙතනදී මේ අර මේ මොකද්ද ඇක්ටිව් වෙලා මේ ක්‍රියාවලිය පටන් ගන්නවා. එතකොට මේක විශේෂ තැනක් තියෙනවා. මේ අර ප්‍රතිදේහ ජනකයේ තියෙනවා මේ ප්‍රතිදේහ ජනකයේ විදිහ ක්‍රියා කරන්නේ අර අදාළ මේ ව්‍යාධි ජනකයේ ප්‍රෝටීන් එකක් හෝ වේවා සෛල බිත්තිය සංඝටකයක් හෝ ඒ වගේ තැන. එතකොට මේ අදාළ ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වෙන අර ප්‍රතිදේහ මේ අර ප්‍රතිග්‍රාහකයේ තියෙනවානේ B හෝ T වසා සෛල ප්‍රතිග්‍රාහකයේ තියෙනවා. මේ ප්‍රතිග්‍රාහකයේ ප්‍රතිදේහ ජනකයේ සම්බන්ධ වෙන කෑල්ල එහෙම නැත්නම් විශේෂ කෑල්ලක් තියෙනවා. මේක එපිටෝපි විදිහට හඳුන්වනවා. එතකොට එපිටෝපි විදිහට තැනට මේකෙදි වෙන්නේ අර ප්‍රධාන වශයෙන් ප්‍රතිදේහ ජනකයේ තියෙනවා. ප්‍රතිදේහ ජනකය කියන්නේ සෛල බිත්තිය සංඝටකයක් හෝ වේවා මොකක් හරි නිපදවන ප්‍රෝටීනයක් හෝ වේවා ඒ ප්‍රතිදේහ ජන මේ ව්‍යාධි ජනකයේ තියෙන කොටසක්. මේක ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන හෝ ලිපිඩ හෝ ඒ වගේ කොටසක් වෙනවා. ඊට පස්සේ මේ ප්‍රතිදේහ ජනකයේ හඳුනගෙන ඒකට සම්බන්ධ වෙන අණු තියෙනවා. ඒකට කියන්නේ ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක කියලා. ඒවා තියෙන B හෝ T වසා සෛල. ඒවට සම්බන්ධ මේ දෙක එකට බැඳුනට පස්සේ තමයි අර B හෝ T වසා සෛල ඇක්ටිව් වෙන්නේ. එතකොට අර ප්‍රතිදේහ ජනකයේ ස්පෙෂල් කෑල්ලක් තියෙන ස්පෙෂල් පොයින්ට් එකක් තියෙනවා මේ ප්‍රතිදේහ ජනකයේ සම්බන්ධ වෙනවා. ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකයේ සම්බන්ධ වෙනවා. ඒකට කියන්නේ එපිටෝපය කියලා. මේකත් එක්ක මේක ඇක්ටිව් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අපේ අණුවර්තී ප්‍රතිශක්තිය මේ එහෙමත් අණුවර්තී ප්‍රතිශක්තිය එහෙම නැත්නම් පරිචිත ප්‍රතිශක්තිය ඇක්ටිව් වීමක් මේ කොටස් දෙකකට තියෙනවා. ඊට කලින් අපි කිව්වා මේකේ විශිෂ්ට මේකේ මේ විවිධ අණු මේ ආගන්තුක අණු වලට විශිෂ්ටතාවක් තියෙනවා. සත්වයකට තමාගේ අණු වලින් තමාගේ නොවන අණු වෙන් කරගන්න මේ හැකියාව මේ කට්ටියට දෙන B හෝ T වසා සෛල වලට. ඊට පස්සේ කලින් වතාවදී මොන ගැසුණු ව්‍යාජනකයන්ට මෙම ක්‍රියාවලිය මගින් වඩාත් ප්‍රබලව සහ ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. එතකොට මේකෙදි අපි කලින් කතා කරා වගේ මේකෙදි කොටස් දෙකක් තියෙනවා. සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර හා තරල මාධ්‍ය එහෙම නැත්නම් හියුමෝරල් තරල මාධ්‍ය හියුමෝරල් ප්‍රතිශක්ති ප්‍රතිචාර. එතකොට මේකෙදි සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර අරගෙන යන්නේ T වසා සෛල වලින්. තරල මාධ්‍ය කරා යන්නේ B වසා සෛල වලින්.
මේක අපි වෙන වෙන කතා කරමු. සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාරවල T වසා සෛල තියෙනවා. මේක මං කිව්වා වගේ අර ප්‍රතිදේහ ජනකයේ තියෙනවා. මේක T වසා සෛල ප්‍රතිදේහ ප්‍රතිග්‍රාහකයේ අර ප්‍රතිදේහ ජනකයේ එපිටෝපයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේක ඇක්ටිව් ෆෝම් එකටපත් වෙනවා. මේ ඇක්ටිව් ෆෝම් එකටපත් වෙලා මේක ප්‍රගුණණය වෙනවා. මේක ඇක්ටිව් වෙලා මේක කෙලිම ප්‍රගුණණය වෙනවා. ඒතර සෛල සංඛ්‍යාව එක සෛලයක් නම් සම්බන්ධ වුණේ මේක සෛලතා විශාල සාල 1000 2000ක් දක්වා එකපාර ටට්ටක් ගාලා ප්‍රගුණණය වෙනවා. ප්‍රගුණණය වෙලා මේ එක් සෛලව මේවා මේ වගේ ක්‍රියාකාරී මේකේ ක්‍රියාකාරී يعني අවස්ථාවක් තියෙනවා. කියන්නේ මේ අර ප්‍රගුණණය වෙච්ච සෛල මේක එක එක ක්‍රියාවලට මේ එක එක ක්‍රියාවලට ස්පෙસિෆික් වෙනවා. මේ ස්පෙસિෆික් වෙච්ච සෛල තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් සෛලාකාර තුනක් තියෙනවා. සෛල විෂ T සෛල, ආධාරක T සෛල, මතක T සෛල. එතකොට ප්‍රධානම් පළවෙනියෙන් මේ සෛල විෂ T සෛල හා ආධාරක T සෛල හැදෙනවා. ඉතුරු සෛල ටික මතක T සෛල තියෙන විදිහට තියෙනවා. සෛල විශේෂ T සෛල වගේ අර ව්‍යාධි ජනකය ඍජුවම මරා දමනවා. ඊට පස්සේ ආධාරක T සෛල මගින් කරන්නේ B වසා සෛල වගේ ප්‍රතිදේහ නිපදවීම උත්තේජනය කරයි. ඊට පස්සේ මතක T සෛල කිව්වනේ. එතන සෛල විෂ T සෛල සහ ආධාරක T සෛල වලින් ඉතුරු වෙච්ච කොටසක් තියෙනවනේ මේ. අර ඒ දෙකටම වෙන්නේ නැතුව ඉතුරු වෙච්ච ප්‍රගුණණය වෙලා ඉතුරු වෙච්ච කොටස තියෙනවා. මේක මතක T සෛල විදිහට ගබඩා වෙනවා. මේක නැවත වරක් අර මේ ව්‍යාධි ජනකය ඇතුළු වුණොත් මේක ඉක්මනින් ඇක්ටිව් වෙලා මේක අර ශීඝ්‍ර ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ වඩාත් ප්‍රබල ශීඝ්‍ර ප්‍රතිශක්ති ප්‍රතිචාර ලබා දෙනවා. ඊට පස්සේ අපි යනවා තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර එහෙම නැත්නම් හියුමොරල්. එතකොට මේක ප්‍රධාන වශයෙන් B වසා සෛල මගින් මේ අරගෙන යන්නේ. මේකෙදි අර ප්‍රතිදේහ පළවෙනියෙන්ම මේ අර ප්‍රතිදේහ ජනකයේ තියෙනවා. ප්‍රතිදේහ ජනකයේ තියෙන එපිටෝපයට මේ B වසා සෛලයේ තියෙන ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකේ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේක අර ඇක්ටිව් ෆෝම් එකකට පත් වෙනවා. ඇක්ටිව් ෆෝම් එකට යන මේකත් ප්‍රගුණණය වෙලා එක සෛලෙන් අර ඉක්මනින් සෛල 1000ක් විතර උදාහරණ වශයෙන් 1000ක් විතර හැදෙනවා කියමුකෝ. ඊට පස්සේ මේකේ අර කලින් කිව්වා වගේ මේකේ අර සෛල කොටස් දෙකකට මේ අර ප්‍රගුණණය වෙච්ච ඒවා කොටස් දෙකකට හැදෙනවා. එකක් ප්ලාස්ම සෛල ඉතුරු වෙන සෛල ටික මතක T සෛල විදිහට දෙනවා. ප්ලාස්ම සෛල තියෙන ප්ලාස්ම සෛල ටික ප්ලාස්ම සෛල වලින් ප්‍රතිදේහ ශ්‍රාවය කරනවා. මේ ප්‍රතිදේහ කියන්නේ මේ අර එක් ප්‍රතිදේහ ජනකයකට විශිෂ්ට වූ ප්‍රෝටීනයක්. එතකොට මේ ප්‍රධාන වශයෙන් මේ එතකොට මේ අර මේ මොකද්ද ප්‍රතිදේහ මගින් මේ ප්‍රතිදේහ මගින් අපිට ප්‍රෝජන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනියෙන් ප්‍රතිදේහ ජනකය මත ඇති කරන ක්‍රියාව සහ ව්‍යාධි ජනකයා මත ඇති කරන ක්‍රියාව. ප්‍රතිදේහ ජනකය කෙලිම විනාශ කරන, උදාසීන කරනවා හා නිෂේධනය කරනවා. ඊට පස්සේ ව්‍යාධි ජනකය ප්‍රතිදේහ ජනකයේ තියෙන ව්‍යාධි ජනකයා මේ කට්ටිය ඍජුව නොමරයි. හැබැයි මේක අක්‍රීය තත්ත්වයටපත් කරනවා සහ විනාශ කිරීමට සලසුණු කිරීමක් සිදු කරනවා. ඒතර හොඳට මතක තියාගන්න මුලින්ම ප්‍රගුණණය වෙලා ප්ලාස්ම සෛල බරට පත් වෙනවා. ඉතුරු සෛල ටික මතක සෛල වෙනවා. ඊට පස්සේ මේ වගේ ප්‍රතිදේහ ශ්‍රාවය කරනවා. ඊට ප්‍රතිදේහ මේක අර ඇක්ෂන් ආකාර දෙකක් තියෙන ප්‍රතිදේහ ජනකය සහ ව්‍යාධි ජනකයා මත. මේ ප්‍රතිදේහ ජනකය තියෙන්නේ ව්‍යාධි ජනකයා මත වුණාට මේක ආකාර දෙකක් මත ක්‍රියා කරනවා. ප්‍රතිදේහ ජනකය විනාශ කරනවා, උදාසීන කරනවා, නිෂේධනය කරනවා. ව්‍යාධි ජනක ඍජුවම නොමරයි. හැබැයි අක්‍රීය තත්ත්වයට කරන විනාශ කිරීම හා සලකුණු කිරීම සිදු කරනවා. එතකොට ප්‍රතිදේහ ජනකය කියන්නේ මේ ප්ලාස්ම සෛල වලින් නිපද වෙන්නේ. මේවා ප්‍රතිදේහ ජනකයට සම්බන්ධව උදාසීන සිදු කරනවා. එතකොට මේ ප්‍රතිදේහ අරවෙන් ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහකයා මෙන් Y හැඩයෙන් සමාන ව්‍යුහයක් නමුත් ඒවා පටලයට බැඳි තිබෙනවට වඩා ශ්‍රාවී වෙනවා. එතකොට මේකෙදි අර මං කිව්වා වගේ මේක අර මේකට වර B වසා සෛලයක් හෝ වේවා T වසා සෛලයක් පළවෙනි ප්‍රතිදේහ ජනකයට සම්බන්ධ වුණාට පස්සේ තමයි මේක සංවේදී වෙන්නේ. එතකොට මේ අර මේ කිව්වා වගේ මේ විවිධ B වසා සෛල හා T වසා සෛල මතු පිටට එකිනෙක වෙනස් ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ වයින් ඉතා කුඩා සංඛ්‍යාව පමණ ප්‍රතිදේහ ජනකයේ තියෙන එපිටෝපයට විශිෂ්ට වෙනවා. ඊට පස්සේ මේ එම ප්‍රතිදේහ ජනකය T හා B සෛල මතු පිට ගැලපෙන ස්ථානය සඳහා ලැබෙන තෙක් රැඳී පවතිනවා. ඊට පස්සේ මේ T වසා සෛල හෝ B වසා සෛල සුළු සංඛ්‍යාව ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක සමග බැඳෙනවා. එපිටෝපයට බැඳලා සාර්ථක ගැලපීමක් හදා ගන්නවා. ඊට පස්සේ තමයි මේ තනි T හෝ B වසා සෛල විශිෂ්ට ප්‍රතිදේහ ජනකයේ සර්ව සම කියන්නේ මේකේදී අර T හෝ B වසා සෛලයේ
ඇති විශිෂ්ට ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක සාර්ව සම විය හැකි බැවින් ඒවාර එකම එපිටෝපය සම බැඳිය හැක. එම නිසා එකම එපිටෝපය සහිත අණු අඩංගු ඕන ව්‍යාජනක T හෝ B සෛල වර්ග දෙකම ප්‍රතිශක්ති ප්‍රතිචාර දක්වා ගන්න පුළුවන්. එහෙත් ඒ වුණාට B හා T සෛල ප්‍රතිදේහ ජනකවලට එරෙහිව ප්‍රතිචාර දක්වන්නේ එකිනෙකට වෙනස් ආකාරවලකින්. මේක සෛල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර හා තරල මාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර විදිහට තමා. එතකොට මේ විදිහට තමා අපි ප්‍රධාන වශයෙන් මේ අනුවර්තී ප්‍රතිශක්තිය සහ මේ ටික වෙන්නේ. එතකොට අපි යමු ඊළඟට ප්‍රශ්න. එතකොට 2003 ප්‍රශ්නය පහළම ඒ වගේ කෙටි සටහන් ලියන්න. ප්‍රදාහක ප්‍රතිචාරය 2003. ප්‍රදාහක ප්‍රතිචාරන දේහයට